නේටෝව සහ ක්‍රෙම්ලීනය අතර වාග්යුද්ධය දැන් තීරණාත්මක තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මේකට ආසන්නතම හේතුව වුණේ රුසියානු මිග්-31 ප්‍රහාරකයාන එස්ටෝනියානු ගුවන් අවකාශයට ඇතුළු වීම. ඒ වගේම රුසියානු ඩ්‍රෝනයානා පසුගිය කාලය තුලදී පෝලන්තය, ස්වීඩනය සහ ඩෙන්මාර්කයේ ගුවන් සීමාවන් වලට ඇතුළු වුණා. ඉතින් මේ පසුගියදා ඇතිවෙච්ච සිදුවීමට නේටෝව ඉක්මනින්ම ක්‍රියාත්මක වුණා. එස්ටෝනියාව වොෂින්ටන් ට්‍රීටි එකේ ආටිකල් 4 එකට අනුව නේටෝවෙන් ඉක්මනින් සහාය ඉල්ලුවා. මේකට පිළිතුරු විදියට බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට අයත් ටයිෆූන් යානා ඇතුළු යුරෝපීය ප්‍රහාරකයානා ගණනාවක් පෝලන්තය සහ රුසියාව අතර දේශ සීමාව ආසන්නයට පිටත් වුණා. ඉතින් මේ මෙහෙයුම නම් වුණේ ඔපරේෂන් ඊස්ටර්න් සෙන්චරි කියලා. කොහොම වුණත් මේ රුසියානු මිග්-31 ප්‍රහාරකයානා මිනිත්තු 12ක පමණ කාලයක් එස්ටෝනියානු ගුවන් අවකාශය තුළ රැඳී ඉඳලා පසුව මේ ගුවන් අවකාශයෙන් ඉවත් වෙලා ගියා. ඉතින් මේ වසරට මේ එස්ටෝනියානු ගුවන් අවකාශයට රුසියානු යානා ඇතුළු වෙච්ච සිව්වෙනි අවස්ථාව මේක. ඉතින් මේ වෙනකොටත් මේ එස්ටෝනියාව තුළ ඉතාලියට අයත් F-35 ප්‍රහාරකයානා රඳවලා තිබෙනවා. කොහොම වුණත් මේ සිදුවීමේදී මේ ඉතාලි F-35 ප්‍රහාරකයානා රුසියානු ප්‍රහාරකයානා පළවා හැරීමට ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් මෙවැනිම සිදුවීමක් 2015 වර්ෂයේදීත් වාර්තා වුණා. නමුත් ඒ අවස්ථාවේදී රුසියාවට තමන්ගේ Su-24 ප්‍රහාරකයානයක් අහිමි වුණා. එහිදී සිරියාවේ සිට තුර්කි ගුවන් සීමාවට ඇතුළු වුණ S-24 යානාවක් තුර්කි F-16 යානාවක් මගින් පහර දී බිමෙළුවා. මේ අවස්ථා දෙකේ තියෙන වෙනස තමයි 2015 සිදුවීමේදී මේ රුසියානු යානය බිමෙහෙළුවේ කෙලින්ම තුර්කි රජයෙන් ලැබිච්ච නියෝගයකට අනුව. කොහොම වුණත් මේ 2015 සිදුවීම රාජ්‍යයන් දෙක අතර විශාල ගැටලුවක් බවට පත්වුණේ නැහැ. නමුත් මෙවර අවස්ථාවේ තියෙන වෙනස තමයි මේ එස්ටෝනියාවට මේ වන විට ගුවන් ප්‍රහාරක යානා නැහැ. ඔවුන් උදව් ඉල්ලන්නේ කෙලින්ම නේටෝවෙන්. ඉතින් එස්ටෝනියාවේ රඳවලා තියෙන ඉතාලියට අයත් F-35 ප්‍රහාරක යානා මේ රුසියානු යානාවට පහර දුන්න නම් මේ තත්ත්වය 2015 සිදුවීමට වඩා දුරදිග යනවා. ඒකට හේතුව තමයි මේක නේටෝව සහ රුසියාව අතර ගැටුමක් බවට පත් වෙනවා. එස්ටෝනියානු ගුවන් සීමාවට ඇතුළු වුණ ප්‍රහාරක ගුවන් යානා තමන්ගේ ට්‍රාන්ස්පොන්ඩර්ස් ඕෆ් කළා එස්ටෝනියානු එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලට පිළිතුරු දීලා තිබුණෙත් නැහැ. නමුත් මේ යානාවල තිබුණේ R-73 කියන එයාර් ටු එයාර් මිසයිල් පමණයි. ඒ කියන්නේ එස්ටෝනියාවට පහර දෙන්න පුළුවන් කියලා තර්ජනයක් එල්ල වෙන කිසිදු බෝම්බයක් හෝ ග්‍රවුන්ඩ් ඇටැක් මිසයිල් එකක් මේ යානාවල සවි කරලා තිබුණේ නැහැ. මේ නිසා තමයි නේටෝ යානා මේ රුසියානු යානාවලට කෙලින්ම පහර දී විනාශ කරන්න ක්‍රියාත්මක නොවුනේ. මොකද නේටෝ ප්‍රතිපත්ති වලට අනුව මේ රුසියානු යානාවලට පහර දෙන්න නම් මේ රුසියානු යානා මගින් නේටෝ භූමියට හෝ නේටෝ සෙබළුන්ට පැහැදිලි තර්ජනයක් තිබිය යුතුයි. නමුත් මේ එස්ටෝනියානු ගුවන් අවකාශයට ඇතුළු මේ රුසියානු යානා මගින් එවැනි තර්ජනයක් දක්නට ලැබුණේ නැහැ. නමුත් මේ සිදුවීම නිසා බොහෝ නේටෝ රාජ්‍ය නායකයන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බවක් දකින්න තිබුණා. පෝලන්ත විදේශ අමාත්‍යවරයා පැවසුවා රුසියානු යානා හෝ ඩ්‍රෝන යානා නැවතත් පෝලන්ත ගුවන් සීමාවට පැමිණියොත් ඒවා පහර දී බිම හෙලනවා කියලා. ස්වීඩනයත් පැවසුවා ඔවුන්ගේ ගුවන් සීමාවට එන රුසියානු යානා පහර දී බිම හෙලනවා කියලා. ඉතින් ක්‍රෙම්ලීනය දිගින් දිගටම නේටෝ රාජ්‍යයන්ගේ ඉවසීම පරීක්ෂා කරන්න ගියොත් කුමක් සිදුවේද? නේටෝ ප්‍රහාරකයානා අනතුරු ඇඟවීමට ප්‍රහාර එල්ල කරයිද? මේ සිදුවීම් පිළිබඳව ඔබේ අදහස් මොනවද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ නරඹන්න අපගේ channel එක අදම subscribe කරලා තියාගන්න.